අද හොඳ ආතල් එකක් ගන්න ඕන. තාත්තා ගොවියට මේ ඇටේ දීලා අද තමයි මම ආතල් ගන්න දවස. ඔහේ උදේට කෑවේ? ඔව් හාමිනේ. ඔහේ දවල්ට එනවේ? මං ජූල් ටිකක් මිටි කරලා තියන්නේ. බලමු. පත්තක කොටුවෙත් වැඩ ගොඩයි. එහෙනම් ඉතින් හින්නි මහත්තයට තඬ ගහගෙනම යනවා හොඳේ. මේ අර මිහිච්චි පාපොච්චිලා ගෙදර අද වෙලේ වැඩ කරනවා කියලා. බාලම්ම මට ඒ පැත්තට එන්නේ කියලා කිව්වේ. අර මක්කටේ. ඇහැක් විදියට උදව්වක් කරලා සුනංගු නොවි ගෙදර එන හොඳේ. හාපෝ මෙතෙන්ටම කාලිවර. මම යනෝ හාමිනේ. නංගි වැඩේ ඉන්නි මහත්තයාටත් එන්න කියනෝ මත්තක කොරටුවට යන්න. අද නම් එන්න බැරි වෙයි ලොකු අයියේ. උන්දට හොඳටම සනීප නැහැ. අනේ තරහ නම් වෙන්න එපා හොඳේ. මාමාණ්ඩිටත් හොඳටම සෙමනේ නංගි. අනේ ඔව් ලොකු අයියේ. උන්ද ඉතින් කියන දෙයක් අහන එකක් ය. මං එහෙනම් යනෝ හොඳේ. ඉන්නේ දුම්බරයි මහ කොළු ගොලොක් යොටු කොන්නේ මොකද්ද બોලේ මේ ඉවිත ඔය වගේ දිවිසන්නේ ඔය ඇටේ මට මහුල ගන්නේ කවුරු හරි දක්කන කාලේ අරගෙන ගෙදර ඵලයන් ඕනම තියක් කෝකෙන් ඉන්නපන්. හැබැයි තාත්තනාවට එන්න යනවා නෙවෙයි. මන්ට ඵලයන් අනේ දෙයනේ ඔබ වහන්සේ කවුද මේ මට පිට වෙන්න ආපු? අනේ ඔබ වහන්සේ කොහෙද වැඩ සිටින්නේ? මොකද්ද මේ ඇටේ දෙවියනේ? මොට ඒකින් වැඩ නැහැ. බෝකතර ඉක්මනට ගෙදර පානේ. වෙන කවුරු හරි ඔක ගනි ඉක්මනට ගනි. අනේ දෙවියනේ ඔබ වහන්සේට ගොඩාක් පින් දෙවියනේ. මම මේක අහුලගත්ත ගමම්ම ගෙදර යනවා. අහුලගත්ත ගමම්ම ගෙදර යනවා දෙවියනේ. අම්මෝ රත්තරම් පාටට දිලිසෙනෝ. අද දෙවියන් අපගේ මූණ බැලුවා. කෝලෙකට පස්සේ හාමිනේ මෙහෙ එනෝ හාමිනේ මෙහෙ එනෝ කතා කරාම මොකෝ මේ ගියපයින්ම මම මේ බාලම්මලා ගෙදර යන්න හැදුවේ වලන් ටික හොදලා දාලා මොනවයි ඔය යත්තේ දිලිසෙන්නේ. යමංකෝ ගෙට මියා මෙතන මේ කතා කරන්න බෑ. මොනෝ නැතත් අපි දුක් විඳ කාලිවරයි කියලා මතක තියාගන්න කොතැනට. අනේ මන් දන්නේ නැහැ මේ මිනිහට පිස්සුද කොහෙද. මේ ඇටයක් අතේ තියාගෙන මොනෝ කියනවද මන්. යමු එහෙනම් ගෙට. අනේ මන් දන්නේ නැහැ ඉතින්. මේ රත්තරන් ඇටේ මට හම්බුනේ පත්තක කොරටුවේ තිබිලා. දිවි කෙනෙක් එතෙන්ට වැඩලා කිව්වා අපි හිතන ඕනම දෙයක් මේ ඇටේ ඉෂ්ට කරලා දෙනවා කියලා. වැඩි තණ්හාවට යන්නත් එපා කිව්වා. එහෙම? එහෙනම් ඉල්ලලා බලන මොනවද ඔය ඇටෙන් හම්බ වෙන්නේ කියලා. මොදි හාමිනේ අපි ඉස්සෙල්ලාම කිරියල දෙනෙක් ඉල්ලමුනේ. ඒක හොඳයි. ගොවිතැනටත් වටිනවනේ අපිට. අනේ දෙවියනේ අපට එළහරකෙක් ලබා දෙන සීක්වා. එළහරකෙක් නේද? අනේ හාමිනේ අපි තව මොනවාරි ඉල්ලමුනේ. ඉල්ලනෝ අපිට ගොඩ යන්න පුළුවන් නේ කහවණු ටිකක් ඉල්ලනෝ. ඔන්න එහෙනම් මං ඉල්ලනෝ හාමිනේ. කහවණු මුතු වේවා. මේ බලනු මේ අපෝ කහවණුනේ. කත්තියා රත්තරන් බඩු ටිකකුත් ඉල්ලනෝ. යාන වාහනෙත් ඉල්ලනෝ. ඇඳුම් පැළඳුම් ගෙදරට බඩු මුට්ටු ඔය ಜಾති ඒව ඉල්ලනෝ. අනේ මන්දා වැඩි තණ්හාවට යන්නත් එපැයි කිව්වා. මෙන්න මෙහෙ දෙන ඕක මම ඉල්ලන්න ඔහෙට බැරි නම් මුදුම මිනිහෙක් නෙමේ මිනිහා. අයියෝ ඇඩේ
දැන් තොට සතුටුවෙන ගෑනියේ අපෝතගේ කට ආච්චිට හොල් කරන්න කෑ ගැහුව මේ මොකෝ මේ මං කරපු දෙයක් දැන්ගොත් කටාගෙන පලපරට්ටිකට අන්ගේ ගොයියෝ තොපිට හොඳ වැඩේ වැඩි තණ්හාවට යන්න එපා කියලා මම දුන්නේ අන්නේ තොපි දෙන්නට හොඳ වැඩේ ඔයාලා මගේ වීඩියෝ බලලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න මතක තියාගන්න මගේ ජනසොනික් කාටුන් channel එක subscribe කරන්න SL ජනසොනික් කාටුන් page එකත් follow කරන්න මොකද ඔයාලා සතුටින් තියන්න තමයි මම මේ මහන්සි වෙන්නේ